එතකොට මේ තියෙන්නේ මිස්ටර් කොත්තු එකේ චීස් කොත්තු එක. එතකොට මේ තියෙන්නේ ඩොමිනෝස් වල අලුතින්ම ඉන්ට්‍රොඩියුස් කර චීස් කොත්තු එක. බලමු මොකක්ද හොඳ කියලා. දෙකේම පැකින් දෙක මේ වගේ තමයි තියෙන්නේ. බැලුමටම. එතකොට මිස්ටර් කොත්තු එකේ චීස් කොත්තු එක රුපියල් 1400ක් අපි ඉතින් ඒක ගත්තේ ස්මෝල් පෝෂන් එක. ඩොමිනෝස් එකේ ගුණා රුපියල් 1499ක්. ඉතින් එතකොට ඉතින් මේ ඩොමිනෝස් ලගේ මේ ප්‍රයිස් එක චුට්ටක් වැඩි. තමයි කියලා පෝෂන් එක වැඩිුත් දන්නේ නැහැ. අපි බලමු පොඩ්ඩක් පෝෂන් එක. පෝෂන් එක තින් ගත්තොත් නම් ඩොමිනෝස් එකේ ගුණා ග්‍රෑම් 465ක්. එතකොට දැන් බලමු මිස්ටර් කොත්තු එකේ. මිස්ටර් කොත්තු එකේ ගුණා ග්‍රෑම් 855. සාමාන්‍යයෙන් ඉතින් මිස්ටර් කොත්තු එකේ මේකට සාපේක්ෂව වැඩි හරිද? අද අපි මේ දෙක පොඩ්ඩක් අන්පැක් කරලා බලමු මේ ඇතුලේ මොන වගේද තියෙන්නේ සහ ඒකේ මොනවද ඇතුළත් වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. ඩොමිනෝස් එකේ චීස් කොත්තු try කරන්න ෆස්ට් එක. මේ චීස් ටික නම් පොඩ්ඩක් මේ මෙල්ට් ගතිය පොඩ්ඩක් ගිහිල්ලා වගේ මේ පොඩ්ඩක් වේලිලා වගේ. බලමු මිස්ටර් කොත්තු එකේ. මේ දෙකේම ලුක් එක කොහොම තමයි තියෙන්නේ නැත්නම් කිව්වොත් එහම මේ විදි දෙකක් බැලුමටම ඔයාලට පේන දේ කලර් එක මේ දෙකේ. දැන් මිස්ටර් කොත්තු එකේ පොඩ්ඩක් වයිට් කලර් එකක් තියෙන්නේ මේ ඩොමිනෝස් ලාගේ නම් පොඩ්ඩක් අර ලසඤ්ඤා වල තියෙන ලුක් එක තමයි තියෙන්නේ. බැලුමට ළඟට නම් ඉතින් අර මේ චීස් කොත්තු ලයින් එක පේනවා. හරි දැන් කමන්නේ දැන් මේ දෙක අපි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු මොන වගේ තියෙන්නේ කියලා. මට හිතෙන විදිහට පොඩ්ඩක් මිස්ටර් කොත්තු එකේ අද පොඩ්ඩක් ලුණු මදි වගේ සීන් එකක් තියෙනවා මට හරිද? මට නෙමෙයි ඉතින් කොහොමත් මම තව කෙනෙක්ට දීලා බැලුවා ඒ ලුණු මදි සීන් එකක් තියෙනවා වෙන්දට ඕම නෑ. අද ලුණු මදි මිස්ටර් කොත්තු එකේ. නමුත් මේ චීස් ප්‍රමාණය හොඳට දීලා තියෙනවා ඒගොල්ලෝ. ඒ වගේම මේ ඩොමිනෝස් ලාගේ නම් කියන්න ඕනේ එකක් ඒගොල්ලන්ගේ චීස් රසක් එන්නේ නෑ. හැබැයි එන රස වෙනස්. ඒ වුණාට ඒ රසට මම පට්ට විදිහට කැමතියි. ඒක හින්දා මම හිතනවා මම අද කැමති ඩොමිනෝස් එකේ චීස් කොත්තු එක කියලා. ඉතින් මම ඉතින් තෝරගන්න ඉතින් ඩොමිනෝස් එකේ චීස් කොත්තු.